අපේ කුකින් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට පේනවා ඇතිනේ අපේ ගෙදර කුකිස් හදුවන් පස්සේ වැඩිපුරම කන්න කැමති පූසා. අපි බලමු මේකට මොනවද දාගන්නේ කියලා. අපි හාල් පිටි දාගන්නවා. පාන් පිටි දාගන්නවා. කහ පොඩ්ඩයි. සීනි ටිකක් දාගන්නවා. සීනි තේ හැඳි දෙකක් වගේ දාගත්තා නම් යති. ඒතර තමයි අර එකේ ක්‍රස් එක එන්නේ. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා ලුණු ටික. බොම් පොඩ්ඩක් දාගන්න ලුණු ගොඩක් එපා. මම බිත්තරයක් දාගත්තා හොඳට ගහගත්ත. ඒතර ඒකට එකතු කරනවා අපි කොකනට් මිල්ක්. පොල් කිරි ටිකක් අපි එකතු කරනවා. ඒක තුල අපි මේක හොඳට අනා ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට දාගෙන කරන්න. එකපාරට දාගන්න එපා. මිශ්‍රණේ දිය වුණොත් එimhe කොකිස් කන්න වෙන්නේ නැහැ. ලස්සනට හදා ගන්න ඕන නම් ටික දාගන්න. අන්න එහෙම කලවම් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි ඇඩ් කරනවා. වතුර ඇඩ් කරන්න එපා. දිය රහයි පොල් කිරි අනිවාර්යෙන් දාන්න. හරිම රසයි. එතකොට ඔයාලා රොන්න මේකට පිටි කිරි දාන්නත් පුළුවන්. ප්‍රෙස් මිල්ක් දාන්නත් පුළුවන්. රසයි. ගොඩක් සීනි පැණිස දාගන්න එපා. ඒතර කොකිස් එක නන් ස්ටික් එකේ නම් ගැලවෙයි. හැබැයි නෝමල් එකේ නම් ගැලවෙන එක පොඩ්ඩක් අමාරු වෙයි. ඕන දැන් අපි මේක හොඳට කලවම් කරගෙන වැඩි වෙලා තියන්නේ නැහැ. අපි එවෙලෙම හදා ගන්නවා. තෙල් එකට පිටියාගත්තා. අච්චුව හොඳට රත් කරගත්තා. කොකිස් එකට දැම්මා. කොකිස් එක බෙදගත්තා. වැඩි වෙලා යන්නේ නැහැ. මේක ඉක්මනට ගැලවෙනවා. අපි බිත්තරයක් දැම්ම මතකයි. සීනි අඩුවෙන් දැම්ම මතකයි. ඒ වගේ දාගත්තට පස්සේ හරිම ලස්සන කොකිස් එක හදා ගන්න පුළුවන් පර්ෆෙක්ට් විදියට. අපි ඒක බෙද ගන්නවා. අන්න එහෙ බෙදගෙන ගින්දර ගානට තියාගන්න. වැඩිපුර ලොකු ගින්දරක් දාගන්න එපා. ඒතර කොකිස් එක කළු වෙන්න පුළුවන්. අපි කොකිස් එක කර වෙන්න බෙදගත්තා. දෙපාරක් බදින්න ඕනේ. මාරම රහයි, හරිම පිළිපෙලයි. විනාඩි 5ක් වගේ ඇතුළත ඔයාලට මේක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඔන්න අපි හදාගත්ත කොක්ස් ආපහු අපි හදනවා. පේනවා නේද? හරිම ලස්සනයි. අර උඩටම දාගන්න එපා. භාගයක් විදිහට දාගන්න. ඒතකොට ගැලවෙන එක හරිම ලේසියි. දැන් ඔය නන් ස්ටික් ගන්න ඕනේ. අපිට කඩෙන් එකක් ගත්තට පස්සේ හරිම ලේසියි ලස්සනට ඒක කරගන්න පුළුවන්. 270ක් 250ක් විතර යනකොට මේ කොකිස් එකක් ගන්න පුළුවන්. නන් ස්ටික් එකකට ටිකක් වැඩි ගාණක් වෙනවා. ඉතින් ඔෆර් කරන්න බැරි හින්දා මේ ඔන්න අපි ඒක බෙදගත්තා. ඔන්න අපි බෙදගත්ත කොකිස් ටික ඇතුලේ එකට දාගන්නවා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි තව ඉස්සරහට අලුත් වීඩියෝ වලින් මුණ ගැහෙමු. ස්තුතියි.